ආයුබෝවන් ළමයි. අද දවසේ අපි උත්සාහ කරන්නේ මෙවර ඔලල් විභාගෙ ලියන දුවදරුවන් වෙනුවෙන් ඉතාම වැදගත් පාඩම් එකක් වන චුම්බක ශේෂ්ඨ චුම්බක පේරණය ආශ්‍රිතව බහුවර්ණ ප්‍රශ්න ටිකක් හා රචනා ප්‍රශ්න ටිකක් විභාගයට පැමිණි හැකි ආකාරයේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා ඔයාලගේ දැනුම වර්ධනය කළා මේ සැර විභාගෙන් ඔයාලගේ ලකුණු ප්‍රමාණය තව ටිකක් ඉහළට අරන් දෙන්න තමයි උත්සාහ කරන්නේ. උසස් පෙළ භෞතික විද්‍යාව ගැන උගන්වන ගුරුවරයෙක් වශයෙන් භෞතික විද්‍යාව විෂය පිළිබඳව මන අවබෝධයක් තියෙන ගුරුවරයෙක් වශයෙන් මම මේ විෂය දැනුම ඔබගේ දැනුමට සරිලන පරිදි ඉතාමත්ම සිත් ගන්නා සුළු ආකාරයෙන් මේක විස්තර කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයාලට ඉතාමත්ම ඵලදායී මේ වීඩියෝ එක බලලා විභාගයට අනේක මොකද මේ ආශ්‍රිත යම් ප්‍රශ්න ප්‍රමාණයක් ඔයාලගේ මේ සැරේ විභාග පත්‍රවල ලැබෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. අපි මේ සම්බන්ධව මම පොඩි ප්‍රශ්න ටිකක් නිර්මාණය කරලා තියෙනවා. MCQ ප්‍රශ්න හා රචනා ප්‍රශ්න. ඒ ටික අපි සාකච්ඡා කරමු. මේ ප්‍රශ්න සාකච්ඡා කිරීම ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන මූලික කරුණු කීපයක් තියෙනවා. අතර මේ කරුණු ටික මම පොඩක් ඉස්සෙල්ලා මූලික වශයෙන් අවබෝධයක් ලබා දීලා මේ ප්‍රශ්න උත්තර දෙන්න බලමු. චුම්බක ශේෂ්ඨ වල දැන් ඔයාලා යන පන්තිවලදී ගියපු පන්තිවලදී පාසලේදී ඒ ගුරුවරු තාම හොඳට ඔයාලට මේව අවබෝධ කරලා දීලා ඇති. නමුත් ඔයාලා තේරුම් ගත්ත ප්‍රමාණයක් අඩුවක් වෙන්න පුළුවන්. අමතක වීම වෙන්න පුළුවන්. ඒ දේවල් ඒ තියෙන අඩුව සම්පූර්ණ කළා මෙතන යම් ආකාරයක අමතක වීමක් වෙලා තිබුණොත් ඒ අමතක වෙච්ච දේවලුත් මතක් කරලා දීලා ඔයාලගේ දැනුම ඉහළ තලයකට නැවතත් වර්ධනය කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මූලික කරුණු වශයෙන් ගත්තොත් මෙතෙන්දී ගොඩක් දරුවෝට අපහසු තේරුම් ගන්න අමාරු තැන් තියෙන කීපයක් ඒ ටික මම පැහැදිලි කරලා දෙන්නම්. එකක් තමයි ෆ්ලෙමින්ගේ වමක් නීතිය, ෆ්ලෙමින්ගේ සුරත් නීතිය කියන දෙක ගොඩක් දරුවෝ පටලවාගෙන තියෙනවා. ඉතින් මේ දෙක මම පොඩක් ඉස්සෙල්ලා පැහැදිලි කරලා දෙන්නම්. ඔය ෆ්ලෙමින්ගේ වමක් නීතිය කියලා කියන්නේ වම් අතේ මේ ඇඟිලි තුනකින් ලම්බව තබා ගත්තාම මේ ඇඟිල්ල ධාරාව දිශාවට මැද ඇඟිල්ල දබර ඇඟිල්ල චුම්බක ශේෂ්ඨ දිශාවට යොමු කරාම මහපට ඇඟිල්ල බල දිශාවට යොමු වෙනවා. ඉතින් අපි මේ ඇඟිල්ල මේ අත භාවිතා කරන ඇත්තටම මේ ධාරාව ගමන් කරන සන්නායකයක් චුම්බක ශේෂ්ඨික තියෙනකොට ඒ මත තියෙන බලය හොයන්න තමයි අපි වම් අත පාවිච්චි කරන්නේ. මෙන්න මේ ආකාරයට ඇඟිලි තුන තියා ගන්නවා ලම්බකව. ඒතර මේ අත පාවිච්චි කරන හැමතිස්සෙම මත තියෙන බලය සොයන පාවිච්චි කරනවා. බලය අපි සොයන්නේ. එතකොට ධාරාව මැදගිල්ල චුම්බක ශේෂ්ඨයේ දබර ඇඟිල්ල යොමු කරාම බලය දිශාවෙන් මේ මහපට ඇඟිල්ල ලැබේ. ඒතර මේ දකුණු අත තියෙන දකුණු අතේ toy වැඩේම තියෙනවා. දකුණු අත අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ බලය දිශාව හොයන්නේ ප්‍රේරිත ධාරාව හොයන්නේ. කොහොමද මතක තියාගන්න ප්‍රේරිත ධාරාව. ධාරාව හොයනොත් අපි දකුණු අත පාවිච්චි කරනවා. දකුණු අතේ තර විදිහ ඇඟිලි තුන ලම්බව තියාගෙන අපි දබර ඇඟිල්ල චුම්බක ශේෂ්ඨ දිශාවට මහපට ඇඟිල්ල චලිත දිශාවට බලය දිශාවට යොදාගත්තම මෙන්න මේ මැදගිල්ල මෙන්න ප්‍රේරිත ධාරාව. ඒතර ප්‍රේරිත ධාරාව නම් විතරයි අපි දකුණු අත පාවිච්චි කරන්නේ. ඒතර මතක තියාගන්න මේ ප්‍රේරිත ධාරාව. ප්‍රේරණය වෙච්ච ධාරාවක් හොයන තමයි මේ දකුණු අත නීතිය පාවිච්චි කරන්නේ. මේක බලය හොයන වම් අත, මේක දකුණු අත ප්‍රේරිත ධාරාව සවයන. ෆ්ලෙමින්ගේ සුරත් නීතිය, මේක ෆ්ලෙමින්ගේ වමත් නීතිය බලය වෙනවා. මේකෙන් ප්‍රේරිත ධාරාව වෙනවා ෆ්ලෙමින්ගේ සුරත් නීතිය. ඔය තමයි මේ ප්‍රධාන නීති දෙක. ඊට පස්සේ ඇත්තටම දැන් ඔය චුම්බක ප්‍රේරණය යටතේ ප්‍රධාන වශයෙන්ම දෙයක් තියෙනවා. ඔය චුම්බක ප්‍රේරණය ප්‍රේරිත ධාරාවක් ඇති වෙන ඇත්තටම චුම්බක ස්වභාව විචලනයක් ඇති වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. යම් තැනක චුම්බක ශේෂ්ඨයක් තිබුණට ධාරාවක් ප්‍රේරණය වෙන්නේ නැහැ. යම් කම්බි දඟලයක් කරා ධාරාවක් විද්‍යුත් ජාමක බලයක් හට ගන්නම් අනිවාර්යයෙන්ම මෙතන චුම්බක ස්වභාව විචලනයක් වෙනවා. ඒවල දානවා බයිසිකල් ඩයිනමෝ ගත්තම බයිසිකල් ඩයිනමෝේ බයිසිකලේ ගෙදර නවත්තලා තියෙනකොට බල්බේපත් වෙන්නේ නැහනේ. බයිසිකලේ ඩයිනමෝ දාලා පැදගෙන යන ඩයිනමෝ කරකවෙන්න ඕන. ඩයිනමෝ මැදේ තියෙන ආමේචරය කරකැවෙනොත් තමයි අර විද්‍යුත් ජාමක බලයක් පැදගෙන බල්බේ දැල්ලෙන්න පටන් ගන්නවා. ඒතර කරකැවෙනවා කියන්නේ එතන චුම්බක ස්‍රාවයේ චුම්බක බල රේඛාවල විචලනයක් සිදු වෙනවා. ඕනලක් චුම්බක ස්‍රාවයේ විචලනයක් සිදු වෙනත් විතරයි විද්‍යුත් ජාමක බලයක් එහෙම නැත්නම් ප්‍රේරිත විද්‍යුත් ජාමක බලයක් ප්‍රේරණය වීමක් සිදු වෙන්නේ විචලනයක් සිදු වෙනවා. ඔය මූලික කරුණු ටික තමයි සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ. අපි ඒ ටිකත් එක්ක බලමු මේක කොහොමද සාකච්ඡා කරන්නේ. මෙතන මම නිර්මාණය කරලා තියෙන MCQ ප්‍රශ්න වගේම රචනා ප්‍රශ්න ටිකක් ඉස්සෙල්ලාම MCQ ප්‍රශ්න ටික වලට ලැබෙන්න පුළුවන් ආකාරي ප්‍රශ්න ටිකක් මම සාකච්ඡා කරනවා. ඒක වලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ පේපර් එක. මම මේ පේපර් එක වලට මේ දාලා තියන්නම්. ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගෙන මේකත් එක්ක print out එකක් අරගෙන හරි එහෙම නැත්නම් බලාගෙන අපි මේක සාකච්ඡා කරමු කොහොමද
මේ ප්‍රශ්නවලට උත්තර ගන්න කියලා. එතකොට දැන් අපි පළවෙනි MCQ ප්‍රශ්නේ ගත්තාම මේකේ තියෙන මෙතන චුම්බකයක් වෙන එන අකුර දක්වන්නේ උත්තරද්‍රවය. මෙතන තියෙනවා දක්ෂිණද්‍රවය. මේ තියෙන දක්ෂිණද්‍රවය. මේ තියෙන කම්බියක් තියෙන ධාරාවක් මේ තිත කියන්නේ ධාරාවෙන් සන්නායකයි. ඒතර තිත කියන්නේ හැමතිස්සෙම උඩට එන ධාරා මෙහෙට එන. අපි යම් තැනක ධාරාවෙන් සන්නායකයක් මෙහෙම කතරයක් දැම්මොත් මේක ධාරාව ඇතුළට. මේකත් මතක තියාගන්න ධාරාව ඇතුළට මේකේ තියෙන්නේ. ඇතුළට. මේ තිත දැම්මොත් ධාරාව උඩට. මේක ධාරාව උඩට. ඒක අපි දැනගෙන යනවා. ධාරාව උඩට. ඒතර ඇතුළට ධාරාව වියෝති තමයි කතරේ පෙන්නන්නේ. මේක ඇත්තට මේකේ තේරුම මේ ඉතාලියේ පිටිපස්ස පැත්ත. මේ ඉතාලියේ ඉස්සරහ තිත උඩට එන්නේ. ඉතාලියක් නම් මෙහෙම එනකොට තිත පැත්ත පේන්නේ. ඉතාලිය මෙහෙම යනකොට අර පිටිපස්සේ කතරේ පැත්ත තමයි පේන්නේ. ඒක තමයි මේ පේන කතරේ තිත කියලා. ඒතර දැන් මෙතන තියෙන අපි තිත ඒ කියන්නේ ධාරාව උඩට එනවා. මේ තමයි ධාරාව. දැන් මේ තියෙන මේ උත්තරද්‍රවයේ ඉඳලා දක්ෂිණද්‍රවයට තමයි චුම්බක ශේෂ්ඨය තියෙන්නේ. මේ තියෙන චුම්බක ශේෂ්ඨය. මේක තමයි චුම්බක ශේෂ්ඨය. මේ තියෙන B කියලා අපි දාන සාමාන්‍ය චුම්බක ශේෂ්ඨය. ඒතර අපි අපෙන් අහන්නේ මේ කම්බිය මත බලයේ දිශාව, චලිත දිශාව, චලිත වෙන බලයේ දිශාවට අපි මේකට ගන්න ප්ලෙමිගාමත් නීතිය. මේ ප්ලෙමිගාමත් නීතිය ගත්තොත් ශේෂ්ඨය අපි දානවා දබරැඟිල්ල. මේ තියෙන ශේෂ්ඨය මෙතන ධාරාව උඩට. ධාරාව උඩට આવතින් බලය උඩට යන්නේ. මේ තේරෙනවද? මේ ශේෂ්ඨය මෙහෙට ධාරාව මෙහෙට. තිත කියන්නේ මෙහෙට. ඒතර බලය එන්නේ උඩට. දැන් මේ සන්නායකයේ මත බලයක් ඇති නුඹ. මේ බලය ඇති නිසා තමයි මේ චලිත වෙන්නේ. එහෙනම් චලිත දිශාව ඉහළට එන්නේ. ඉහළට කියලා කියන්නේ කැපිටල් A. එහෙනම් උත්තරේ එන්නේ පළවෙනි එකට එක උත්තරේ A දෙසට. දෙවෙනි ප්‍රශ්නේ බලන්න බයිසිකල් ඩයිනමෝක ප්‍රේරිත ධ්‍යානක බලයේ කාර්ය සමනසන ආකාරය හොඳට මතක තියාගන්න ඕනම ඩයිනමෝක ප්‍රේරිත ධ්‍යානක බලයේ අනිවාර්ය ප්‍රත්‍යාවර්තයි. ඒ ධාරාව එළියට ගන්න විදිය අනුව මේක ඩයිනමෝ වර්ග දෙකක් තියෙන එකක් ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝ අනික තමයි සරල ධාරා ඩයිනමෝ. ඩයිනමෝ වර්ග දෙකක් තියෙනවා. තිබුණට අභ්‍යන්තරය ඔක්කොගෙම එකයි. හැම ඩයිනමෝෙම ඕනෑම ඩයිනමෝක් ගත්තොත් අභ්‍යන්තරයේ තියෙන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටිතාවය තමයි ජනනය වෙන්නේ. හැබැයි ධාරාව එළියට ගන්න කරපු සකස් කිරීම අනුව ඒක ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝක් වෙන්නත් පුළුවන්, සරල ධාරා ඩයිනමෝක් වෙන්නත් පුළුවන්. අපි ඉදිරියේදී සාකච්ඡා කරන රචනා ප්‍රශ්නේදී කොහොමද මේ දෙක වෙනස් වෙන්නේ කියන්නේ. එතකොට ඕනම ඩයිනමෝවක් ගත්තොත් ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න අනිවාර්යෙන් ප්‍රත්‍යාවර්ත ධාරාවක් තමයි ප්‍රත්‍යාවර්ත විදුජාමක බලයක් තමයි ප්‍රේරණය වෙන්නේ. එහෙම ගත්තම උත්තරේ දෙවෙනි එක ප්‍රේරිත විදුජාමක බලයේ කාලයත් වෙනස් වෙන්නේ. උත්තරේ දෙක ප්‍රත්‍යාවර්ත ධන ඍණ අර්ධ දෙකක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. දී ඇති ඇටෝමයේ දැක්වෙන ක්‍රියාකාරී මගින් ආදර්ශනික ලබන්නේ. දැන් මෙතන ඇටෝමයෙන් දැන් අපි ගත්තොත් මේ තුන්වෙනි රූපසනා මේ ඩයග්‍රෑම් එකේ තියෙනවා චුම්බක ශේෂ්ඨයක් වෙන කුරප චුම්බකයක් තියෙනවා. දැන් මෙතන තියෙන කුරප චුම්බකයක්. මේ අපි ඇඳලා තියෙන කුරප චුම්බකයක්. කොහොම කුරප චුම්බකයක් ඇඳලා තියෙනවා. දාන වශයෙන් අපි උම ගන්න මොහොම කුරප චුම්බකයක් තියෙන්නේ. ඒතර ඒ කුරප චුම්බකයේ ඇතුලේ මෙහෙම පීලි දෙකක් ඇවලා තියෙනවා. මොන සන්නායක පීලි දෙකක් තියෙනවා. මේ තමයි කුරප චුම්බකය. මේක උත්තරාර්ධයේ උඩ දීලා තියෙනවා, දක්ෂිණාර්ධයේ යට දීලා තියෙනවා. ඒතර චුම්බක ශේෂ්ඨනේ පල්ලෙහා. මේ තියෙන චුම්බක ශේෂ්ඨ. මම වැඩි නියම් දින්නේ නැහැ චුම්බක ශේෂ්ඨ. මේ B කියලා දාන්නේ චුම්බක ශේෂ්ඨ. මෙතන තියෙනවා තවත් මේ කම්බියක්, මේ හරස් කම්බියක් තියෙන. මෙතන හරස් කම්බිය. මේ තියෙන හරස් කම්බිය. මේ හරස් කම්බියක් දාලා තියෙනවා. දැන් මෙතන තහඩුවක් දාලා ඊට පස්සේ මෙතන මෙන්න තහඩුවක් ඉදලා තියෙනවා. එතනින් පස්සේ මේ පැත්තට මේ තියෙන කෝෂයක් සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ මේක ස්විච් එකක් දාලා තියෙනවා. දැන් බලන්න මේ කෝෂය ධනාංගය මෙතන තියෙන නිසා ධාරාව මේ පැත්තට මෙහෙම ධාරාවක් යනවා. ධාරා කරන මේ සන්නායක ඇතුලෙන් ධාරාව මෙහෙම යනවා. මේ පැත්තට ධාරාවක් කියනවා. ධාරා කරන මේ කම්බිය මෙහෙම ගමන් කරන ධාරාව. කොහොමද තියෙන්නේ? එතකොට අපිට පුළුවන් මේ ධාරාවකින සන්නායකයක් චුම්බක ශේෂ්ඨය තියෙන චුම්බක ශේෂ්ඨයේ පල්ලෙහාට ධාරාව මෙහෙම. මේ තියෙන්නේ. මේ බලන්න හොඳට බලන්න. B ශේෂ්ඨයේ පල්ලෙහාට තියෙනවා. ධාරාව මෙහෙට කියන උඩට. මේ ධාරාව මෙහෙට ශේෂ්ඨයේ පල්ලෙහාට බලය මේ පැත්තට. ඒතර මේ කම්බිය මත බලයක් ඇතුළේ මේ පැත්තට. මේ කම්බිය මත ඇතුළේ බලය පිළිබඳ විස්තර කරන්න බලය හොයන්න තමයි අපි මේ සර්කිට් එක භාවිත කරන්නේ. බලයේ දිශාව හොයන්න පුළුවන්, බලයේ වටිනාකම හොයන්න පුළුවන්, විවිධ පරීක්ෂණ අපිට මේකෙන් බලය සම්බන්ධව කරන්න පුළුවන්. ඒත් අපෙන් අහන්නේ මේ දී ඇති ඇටොමික් දැක්කන ක්‍රියාකාරී ආදර්ශනය කරන්න. විදුලියම ප්‍රේරණයක් නැහැ මේක. ප්‍රේරණයෙන් ඩයිනමෝ වගේ ඒවායි ට්‍රාන්ස්ෆෝමර් එකයි ප්‍රේරණය. මේක ප්‍රේරණයක් නැහැ. පළතුරු වේ. ප්‍රේරිත විදුජාමක බලය තියෙන නැහැ. ප්‍රේරිතයක් නැහැ මෙතන. ප්‍රේරිත විදුජාමක බලයක් නැහැ. දෙවන උත්තරෙත් ඇරෙයි. තුන්වෙනි එක කියන චුම්බක ශේෂ්ඨය තමලද සන්නායකයක් මත ක්‍රියාත්මක බලය. ඒක තමයි උත්තරේ. චුම්බක ශේෂ්ඨය කියන සන්නායකයක් ඒක මත ඇතිවන බලය සොයන්න තමයි අපි මේ සර්කිට් එක මේ පරිපත්‍ය භාවිත කරන්නේ. ඒ නිසා උත්තරේ තුන්වෙනි උත්තරේ තුන්වෙනි.
හතරවෙනි ප්‍රශ්නේ බලන්න. මේක තියෙන ඇත්තටම ට්‍රාන්ස්ෆෝමරයක් මේ දීලා තියෙන්නේ. ට්‍රාන්ස්ෆෝමරයක් මේක ඇත්තටම ප්‍රාථමික පැත්තට වඩා ද්විතීයික පැත්තේ පොටවල් ගන්න වැඩි වෙන මේ ඇඳලා තියෙන්නේ. මේ තියෙන මේ බලන්න. දැන් මේ පැත්තේ පොටවල් ගන්න අඩුයි. මේ පැත්තේ පොටවල් ගන්න වැඩි. මේ පොටවල් ගන්න වැඩි. අපි මෙහෙම ගත්තොත් මේකේ පොටවල් ගන්න වැඩි. අපි පොටවල් ගන්න වැඩි කරන්න මේ තියෙන්නේ අධිකර පරිණාමයක්. මේක ප්‍රාථමික දඟලේ. මේක සපයන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ්තාවයක්. මේක ප්‍රාථමික දඟලේ. මේක තමයි ද්විතීයික දඟලේ. මේ තියෙන මාකාරී ප්‍රතිරෝධයක් අපි සැපයුම් ප්‍රතිදාන සැපයන ප්‍රතිරෝධය වෙන පුළුවන් මේ තියෙන්නේ. එතකොට දැන් අපි සාමාන්‍ය මේ ට්‍රාන්ස්ෆෝමර් එක මූලික කරුණු ටික අඳුරගත්තොත් මෙන්න මෙහෙම එකක් තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් එක අපි ඉස්සෙල්ලා විද්‍යුතිය දෙනවනේ. අපි වෝල්ටේජය දෙන එක තමයි අපි කියන්නේ පළමුවෙන් අපි දෙන එක පළමුව දෙන එක ප්‍රාථමික. මේකට දීලා මේකෙන් අපි වෝල්ටේජය එළියට ගන්න. දෙවෙනව අපි ගන්න ද්විතීයිකට. මේක ඇවිල්ලා සෙකන්ඩරි කොයිල් ද්විතීයික දඟලේ ප්‍රයිමරි කොයිල් ප්‍රාථමික දඟලේ මෙයාට දීලා මෙතන වෝල්ටේජයක් අපි එළියට ගන්න බලාපොරොත්තු වෙනවා. තමයි ට්‍රාන්ස්ෆෝමර් එක කියන්නේ. ඒත් මේකෙදි කරන්නේ අපි එක්ක වෝල්ටේජය වැඩි කරනවා එක්ක වෝල්ටේජය අඩු කරනවා. මේක වැඩ කරන්නේ පේරණය. චුම්බක පේරණයක් මේක සිදු වෙන්නේ. මේක යනකොට මේකේ ධාරාව වෙනස් වෙනකොට ඒ ධාරාව වෙනස් වීමෙන් චුම්බක සහ විචලනයක් එනවා. ඒ විචලනේ ද්විතීයික දඟලේ සිදුවලා මේක විද්‍යුත් යාමක බලයක් පේරෙනවා. ඔක තමයි මේක සිදු වෙන්නේ. මේකේ විද්‍යුත් යාමක බලයක් පේරණ වීම සිදුතර මේක පේරණ උපකරණයක්. චුම්බක පේරණ උපකරණයක්. ඒතර දැන් ඊට පස්සේ අපි මතක තියාගන්න ඕනම ට්‍රාන්ස්ෆෝමර් එක විභවාන්තරයේ සමානුපාතිකයි පොටවල්. මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න සමානුපාතිකයි පොටවල් ගන්න. ඒතර මෙතනින් අපිට පේනවා දැන් මේකේ පොටවල් ගානට සමානුපාතික නිසා පොටවල් ගාන වැඩි වුණොත් විභවාන්තරයක් වැඩි. එහෙනම් ඔයාලට පේනවා මේ ප්‍රාථමිකයට වඩා ද්විතීයිකේ පොටවල් ගාන වැඩි පොටවල් ගාන තැන එක මේක අධිකර එකක්. මේක අධිකර පරිණාමයක්. කිව්වත් නැත්නම් අපි දන්න මේක අධිකර පරිණාමයක්. අධිකර පරිණාමයක් තියෙනවා. අධිකර පරිණාමයක් විභාන්තරය වැඩි කරනවා. ඒතර දැන් බලන්න අපිට ගාන දීලා තියෙනවා. රූපයෙන් දැන් ප්‍රාථමික ළඟට පොටවල් 100යි. මෙයාගේ පොට 100ක් තියෙනවනේ. මෙයාටයි ප්‍රාථමික පොටවල් 100යි. මෙයාගේ පොටවල් 1000ක් තියෙනවා. මෙයාගේ පොටවල් 1000ක් තියෙනවා. ප්‍රාථමිකට 23යි වෝල්ට් මෙයාට වෝල්ට් 23ක් අපි ප්‍රදානය කරනවා. ප්‍රතිදානය ලැබෙන වෝල්ටේජ් එක අපි දන්නේ නැත්නම් අපි ඒක VS කියලා ගන්නවා. සාමාන්‍ය ප්‍රාථමිකය කියන්නේ ප්‍රයිමරිනේ. ප්‍රයිමරි කියන්නේ අපි කියනවා BP කියලා. ද්විතීයික කියන්නේ සෙකන්ඩරි. ඒතර සෙකන්ඩරි කියන එකට අපි S අකුර දානවා. එහෙමනම් ප්‍රයිමරි කොයිල් එකේ විභවාන්තරය අපි ගන්නවා BP කියලා. සෙකන්ඩරි කොයිල් එකේ VS කියලා ගන්නවා. මේක පොටවල් ගන්න අපි ගන්නවා NP කියලා. ප්‍රයිමරි කියන එක මේක NP NS කියලා ගන්නවා. මේ සමානුපාතික නිසා මේක අපිට සමීකරණයක් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. සමීකරණයක් ලියන්න පුළුවන්. VS බෙදීම VP සමානයි NS බෙදීම NP. මේක ට්‍රාන්ස්ෆෝමර් සම්බන්ධයෙන් ඔයාලා මේ සම්බන්ධය මතක තියාගන්න. ඒතර ඒක පටලැවෙන්නේත් නැහැ. උඩට S අකුරු දෙක ගන්න යටට P අකුරු. එහෙම නැත්නම් උඩට P අකුරු දෙක යටට S අකුරු දෙක ගත්තත් හරියි. ඒක ගැටලුවක් නැහැ. මේක උඩට මාරුනවා මේ පැත්තත් මාරුනවා. හැමතිස්සෙම මේක S මේක N NS VP NP කියලා ගන්න. මේ ප්‍රාථමික මේක ඇවිල්ලා ද්විතීයික විභාන්තරය මේක ප්‍රාථමික. ද්විතීයික පොටවල් ගන්න ප්‍රාථමික පොටවල් ගන්න බෙදෙන සමාන මේක සමානුපාතික නිසා. එහෙනම් අපි මේකට ආදේශ කරමු. VS කියලා කියන්නේ ඒක තමයි අපි අහන්නේ අපි දන්නේ VS කියන්නේ. VP කියන්නේ ප්‍රාථමික පොටවල් ගන්න ඒක ඇවිල්ලා වෝල්ට් 23ක් තියෙනවා. සමානයි NS කියන්නේ ද්විතීයික පොටවල් ගන්න 1000යි. මේක පොටවල් 1000යි. බෙදීම NP කියන්නේ මේක පොටවල් ගන්න 100යි. දැන් බලන්න මෙතන 0.0.0.0 කැපිලා ගියා මේ 23 මෙහාට ගෙන්න VS සමානයි 23,000 230යි වෝල්ට්. වෝල්ට් 230ක් එනවා. ද්විතීයිකේ ප්‍රතිදාන වෝල්ටේජ් වෝල්ට් 230යි. හැබැයි ට්‍රාන්ස්ෆෝමර් එක අනිවාර්යයෙන්ම ලැබෙන්නේ ප්‍රතිදානය ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ්. අපි මෙතෙන්ට අපි ලබා දෙන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ්යක් මේ වගේ එකක්. ට්‍රාන්ස්ෆෝමර් අනිවාර්යයෙන් වැඩ කරන ප්‍රත්‍යාවර්තය. කොයි වෙලාවකත් මතක තියාගන්න ට්‍රාන්ස්ෆෝමර් එක මේ ඉන්පුට් එක සරල ධාරාවෙන් වැඩ කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඒක ප්‍රත්‍යාවර්ත වෝල්ටේජයක් දෙන්න ඕනේ. ඒ වගේම ප්‍රතිදානය ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජය. මේ වගේ එකක් දුන්නා මෙතන ප්‍රතිදානය එළියට එන්නේ වර්ධනය වුම එක ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එකක් අධිකර එකක්. ඒ නිසා මේක ප්‍රතිදානය උස වැඩි වෙනවා. ඔන්න වගේ එකක් තමයි ලැබෙන්නේ. මේ තියෙන කාලයත් එක්ක මේ V out එක ප්‍රතිදානය මේක ප්‍රදානය. ප්‍රදානයට ප්‍රතිදානය ධන ඍණ අර්ධ දෙකක් තියෙනවා. මේකෙත් ධන ඍණ අර්ධ දෙකක් තියෙනවා. මේක ධන. එතකොට බලන්න අපි දැන් අහන්නේ හතරවෙනි එක
ප්‍රශ්න උත්තරේ එන්නේ. එතකොට මේක ප්‍රතිදානයේ වෝල්ට් 230යි. හැබැයි ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලා උත්තරේ එන්නේ පළවෙනි උත්තරේ 230යි වෝල්ට් විභාන්තරයක් යටතේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලායයි ද්විතීකයේ. උත්තරේ පළවෙනි එක 4ට. ඊට පස්සේ බලන්න ප්‍රශ්නේ ප්‍රශ්නික විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය කෙරෙහි බල නොපාන සාධකයක් වන්නේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක්. ඔයාලා දන්නවා දැන් ඔය විදුලි සීනු පරිපථය වල පහළ පන්තියේදී 8 වසරේ 9 වසරේ සඳහන් විදුලි සීනු පරිපථය. ඒ විදුලි සීනු පරිපථයේදී ඔයාලා දන්නවා යකඩ එක අපි එමෙත්තා මෘදු යකඩ එක කම්බි දංගරයක් ඔතනවා. එතකොට ඒ ඇතන චුම්බකයේ ප්‍රබලතාවය ඒ ඔතන වටවල් ගන්න වැඩි නම් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඒ චුම්බක අර මෘදු යකඩ මාධ්‍යම තන දාපතන අපි ඔක ලී දණ්ඩ ගොතන්නේ නැහනේ. අපි ඔක ගොතන්නේ මෘදු යකඩයකනේ. ලී දණ්ඩක වගේ තමයි ඒ ශ්‍රාව ගණන්ත් අඩුයි. එතකොට මේ වගේ කරුණු මත රඳා පවතිනවා. දැන් බලන උපාන සාධකය. දංගරයත් ඔතෑදී පොටවල් ගාන මත රඳා පවතිනවා. මෘදු යකඩ භාරය මත රඳා පවතිනවා. ධාරාව මත ධාරාව වැඩි නම් වැඩි චුම්බකත්වයක් හදන්න පුළුවන්. එතකොට ඒ කරුණු තුන මත රඳා පවතිනවා. හතරවෙනි කම්බි දංගරේ ප්‍රතිරෝධය මත විද්‍යුත් චුම්බකත්වයේ ප්‍රේරිත ප්‍රබලතාවය බලපාන්නේ නැහැ. එහෙනම් උත්තරේ එන්නේ පස්වෙනි උත්තරේ කම්බි දංගරේ ප්‍රතිරෝධය මත ඒක රඳා පවතින්නේ. ප්‍රතිරෝධය මත රඳා පවතින්නේ. අපි යන 6 වෙනි ප්‍රශ්න උත්තරේ 5ට උත්තරේ 4. 6 වෙනි ප්‍රශ්න ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා දෙන උපාංගයේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා දෙන උපාංගයේ බයිසිකල් ඩයිනමෝ සූර්ය කෝෂය ලෙඩ් අම්ල ඇක්යුමුලේටර් වීලි කෝෂය ඔක්කොම කෝෂ. දැන් ඒවා සූර්ය කෝෂය වීලි කෝෂය ලෙඩ් අම්ල ඇක්යුමුලේටර් කියන්නේ කෝෂ ඔක්කොම ලබා දෙන්න සරල ධාරා. ඒ ඔක්කොගෙම තියෙන සරල ධාරාවක්. ඒතර 6ට උත්තරේ ඉන්නේ බයිසිකල් ඩයිනමෝ උත්තරේ 1. බයිසිකල් ඩයිනමෝ උත්තරේ 1. ඊට පස්සේ බලන්න 7 වෙනි එක ධාරාවරගෙන සන්නයට සමීපව තබා ඇති චුම්බක ක්ෂේත්‍රයේ දිශාව සොයා ගන්න පුළුවන්. දැන් ධාරාවරගෙන යන සන්නයකක් අපි දැන් මේක ධාරාව වෙනවා කියලා මෙහෙම උඩට මේක ධාරාව උඩට යනවනේ මෙයාට ඇතින චුම්බක ක්ෂේත්‍රයක්. ඕනම ධාරාවරගෙන සන්නයකට චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවෙනවා. ඒ චුම්බක ක්ෂේත්‍රයේ දිශාවන බලන්න සුරත් නීතිය, මැක්ස්වෙල්ගේ සුරත් නීතිය, මැක්ස්වෙල්ගේ කස්කුරුපු නීතිය කියලා අපි කියනවා. කස්කුරුපු නීතිය, සුරත් නීතිය එක එක අයටක නම් කරන. කොහොම නීතියක් මම කියන්නේ? අර ලම්බකව තියලා මේකයි අපි කතා ඒව කතා කරේ බලය හොයන්නයි ප්‍රේරිත ධාරාව හොයන්නයි. දැන් මේ හොයන්නේ චුම්බක ක්ෂේත්‍රය. ධාරාව නිසා තියෙන චුම්බක ක්ෂේත්‍රය. චුම්බක ක්ෂේත්‍රය වෙන බව කියන කස්කුරුපු නීතිය කියලා එකක් තියෙනවා. දකුණු අතේ මහපට ඇඟිල්ල මැඟිට ලම්බව තියාගන්න. ධාරාව ගමන් කරන නිසා මේ ඇඟිල්ල මෙහෙම තියන්න. තියලා මේ ටික මෙහෙම කරකවන්න. ආන්න මේ කරකෙන නිසා තමයි චුම්බක ක්ෂේත්‍ර දිශා. ඔය කියන්නේ කස්කුරුපු නීතිය. මැක්ස්වෙල්ගේ කස්කුරුපු නීතිය කියලා කියනවා. ඉතින් ධාරාව මෙහෙට යනවනම් චුම්බක ක්ෂේත්‍රය තියෙන මෙහෙම වටේට මෙහෙම. ධාරාව මෙහෙම යනවනම් චුම්බක ක්ෂේත්‍රය තියෙන මෙහෙම කරකවලා බලන්න පුළුවන්. ධාරාව මෙහෙම යනවනම් චුම්බක ක්ෂේත්‍රය තියෙන මෙහෙම. මොනවා මම කීප පැත්තකට කරලා පෙන්නනවා. මේ තියෙන ධාරාව ගමන් කරසාට මහපට ඇඟිල්ල. මේ ධාරාව මේ තියෙන මේ ඇඟිල්ලට කියන්නේ චුම්බක ක්ෂේත්‍රය. ඒකට කියන්නේ කස්කුරුපු නීතිය කියලා. එහෙනම් උත්තරේ 4. 8 වෙනි ගාන බලන්න. කම්බියක් කරා ධාරාව ගලෑම සිදුවන්නේ කම්බියක් කරා ධාරාව කරනකොට ඇති වෙන්නේ මේකේ තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතිවීම, විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර දෙකම ඇතිවීම, ඒවට චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවීම, ඉහත බිලුදුරු කිසිවක් නෙවෙයි. මතය තියාගෙන ධාරාවගෙන සන්නයකවට ඇති වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයක් පමණ උත්තරේ 3. ධාරාවගෙන සන්නයකකට ඇති වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයක්. ඒ චුම්බක ක්ෂේත්‍රයක් පමණ ඇති වෙන නිසා උත්තරේ 3 වෙනි උත්තරේ තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. 9 වෙනි එක බලන්න. විද්‍යුත් චුම්බකයක් භාවිතා නොවන්නේ. විද්‍යුත් චුම්බක භාවිතා කරන අපි පැන්නුම් දඟර හදනවා. ට්‍රිප් ස්විච් කියලා ඔයාලා ගෙදර තියෙන විද්‍යුත් පරිපථයේ ට්‍රිප් ස්විච් එක කියලා ඒක ඇත්තටම මේ විද්‍යුත් චුම්බකයක් තියෙන එක ඒ වැරදිලා හරි කොහරි පරිපථයේ ෂෝට් සර්කිට් එකක් ආවොත් එහෙම නැත්නම් මොනවා හරි අර්ත් එකට සජීවියක්ගේ සම්බන්ධ වීමක් වුණොත් අර ට්‍රිප් ස්විච් එක හරහා ධාරාව යනවා. ඒ ධාරාව යනකොට ඒක ඇතුලේ තියෙන විද්‍යුත් චුම්බකයක්. ධාරාව යනකොට අර චුම්බක බාටපත් වෙලා අර ස්විච් එක පල්ලෙහාට ඇදලා ගන්නවා. ඒකෙන් තමයි පරිපථයේ විද්‍යුත් බින්දිනේ සිදු කරන්නේ නැත්නම් ස්විච් ඔෆ් කරන්නේ ඒක. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඒ සර්කිට් අඳින්න පුළුවන්. මේ වෙලාවකට අවස්ථාවනේ අපි මේ ඕ ලෙවල් පන්තියේ වැඩි සර්කිට් අඳින්නේ නැහැ. අවබෝධය විතරක් තියාගන්න. වල උසස් පෙළ පන්තියට ආපු දවසක මම අභ්‍යන්තර සර්කිට් එක ඇඳලා කොහොමද මේ ක්‍රියා කරන්නේ කියලා පැහැදිලි කරලා දෙන්නම්. ඒක අපි උසස් පෙළ පන්තියේදී හමු වෙමු. මේ අවස්ථාවේ මතක තියාගන්න පැන්නුම් දඟරේ කියලා කියන්නේ ට්‍රිප් ස්විච් වල ගෙදර තියෙන අර මේ අර සර්කිට් බෝඩ් එකේ ගහලා තියෙන ට්‍රිප් ස්විච් එක පැන්නුම් දඟරේ කියලා කියන්නේ. ඉතින් ඒක තුේ ඇත්තටම ක්‍රියා කරන්නේ විද්‍යුත් චුම්බකයක් ලෙස. එතකොට විද්‍යුත් චුම්බකය නෝනේ විදුලි සීනු වල කොහොමද දන්නේ විදුලි සීනු විද්‍යුත් චුම්බකයක්. යකඩයිනේ කම්බි දඟර උතල එකේ ධාරාවක් කරන ධාරාවක් කරනකොට තමයි අර ওই විදුලි සීනුව වෙන වැඩේම තමයි පැන්නුම් දඟරේ වෙන්නේ. විදුලි සීනුව වල දන්නෝ ධාරාව යනකොට ඒක චුම්බකයක් වෙලා තාඩු මෙහෙට ඇදලා ගන්න. ඒකෙන් තමයි ඩං ගාලා සීනුව වදින්නේ. ආපහු ධාරාව කැඩෙනකොට මේක ඇතහැරෙනවා. ආයි දානවට ඇදලා ගන්න. ඒකම තමයි පැන්නුම් දඟරේ වෙන්නේ. ට්‍රිප් ස්විච් වෙන්නේත් ඒකමයි.
එර්ත් එකේ සාමාන්‍ය කරන්ට් එක යන්නේ නැහැ නේ. එර්ත් වයරේ කරන්ට් එක යන්නේ. කොහරි ෂෝට් සර්කිට් එකක් ආවොත් එර්ත් එකේ කරන්ට් එක යනවා. කරන්ට් එක යනකොටම අර පැන්නුම් දඟරේ අර විදුලි ධාරාව කියලා එක චුම්බකයක් බඩපත් කරලා අර ස්විච් එක දාලා අරගෙන ඕෆ් කරනවා. ඒක තමයි ඒකේ ක්‍රියාකාරීත්වය. එතකොට විදුලි සිනු වැඩ කරනවා. ඊට පස්සේ දුරකථන රිසීවරය ඒකේ තියෙන චුම්බකත්වය විදුලි චුම්බකත්වයක් ඇත්තටම තියෙනවා. ඒකෙන් තමයි අර චුම්බකත්වය විචලනය වෙලා මේ ධාරාව ප්‍රේරණය කරලා අපි කතා කරන කටහඬ එහෙම නැත්නම් අපිට ලැබෙන ඇමතුම අපිට නැවතත් ඒක ශබ්දේ බඩ පරිවර්තනය කළ දෙන්න මේ විද්‍යුත් චුම්බකයක් කරා. ඒ නිසා ඒක තියෙනවා ශීතකරණය දෙන්නට අදාළ වෙන්නේ නැහැ. ශීතකරණය විද්‍යුත් චුම්බකයක් අසුරින් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා උත්තරේ 9 උත්තරේ 4 විද්‍යුත් චුම්බකයක් නොවන්නේ කියලා අප නිසා 4 උත්තරේ. 10 වෙනි ප්‍රශ්නේ බලන්න. ප්‍රාථමික එක පරිණාමික ප්‍රාථමික දඟලේ වට 80යි ද්විතීයික වට 1600යි 12 වෝල්ට් AC සැපෙන මේ පරිණාමය සම්බන්ධ කළ ප්‍රතිදාන වෝල්ටේජය අර මේ සම්බන්ධයෙන් අපිට මේකම අයිත් ආදේශ කරන්න පුළුවන්. මේකම අපි ආදේශ කරමු VS බෙදී VP සමාන NS බෙදී NP කියන එක ගත්තොත් VS කියන්නේ ද්විතීයිකේ ප්‍රතිදාන වෝල්ටේජය අපෙන් අහන්නේ. ඒක තමයි අපි දන්නේ නැත්තේ. VP කියන්නේ ප්‍රාථමිකයේ වට ප්‍රාථමික විභාන්තරය දීලා තියෙන වෝල්ට් 12ක් දීලා තියෙනවා. මෙතන NS කියන්නේ ද්විතීයිකේ කොට ගන්න ද්විතීයිකේ දඟර 1600ක් තියෙනවා. 1600 බෙදීම NP කියන්නේ ප්‍රාථමිකවට අපිට දීලා තියෙනවා 80ක් දීලා තියෙනවා. 80 0.0 කැපිලා 8 වරක් 1යි 8 වරක් 2යි 20යි. මේක මෙහාට ගෙන VS සමානයි 12 වරක් 2 24යි 240 වෝල්ට් ප්‍රතිදානයක් අපිට ලැබෙනවා. ඒ තමයි ප්‍රතිදාන වෝල්ටේජය 240 උත්තරේ පළවෙනි උත්තරේ ලැබෙනවා. ඔන්න මම ඔයාලට මේක කරලා පෙන්නුවේ ඉතාම ඉක්මනට කරා වගේ වෙලාව නාස්ති කරන්න බෑ. මේ අන්තිම මොහොතේ තියෙන ඇත්තම ඔලුවලු බයිඩ් යන ඔන්න මෙන්න ඉන්න කාලේ මේ බල වෙලා නාස්ති කරන්න වෙලාවක් නෑ. ඒ වුණත් මට දැන් මේ ටික අනිවාර්යයෙන්ම බලාගෙන යන්න විභාග ප්‍රශ්න පත්‍රයේ යම් ලකුණු ප්‍රමාණයක් ගන්නවාට මේක අනිවාර්යෙන් දායක වෙන එක මම හොඳට හිතලා මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. ඒ නිසා අනිවාර්යයෙන් මේක බලන්න. MCQ ප්‍රශ්න ටික උත්තරයි ඊට පස්සේ අපිට තියෙනවා විවිධ රචනා ප්‍රශ්න ටික අපි ඒක වෙනම සාකච්ඡා කරන්න බලමු. ආයිබෝවන්.